අනුරාධපුර එක වැවකට ගානට මන්ත්‍රීතුමා වැලිකොට්ට 18000ක් ගහලා අපි නවත්තගත්තා. ගරු සභාපතිතුමියනි, වැව් කියලා කියන්නේ අපේ රටේ ගොවි ජනතාවගේ ජීවිත වගේ. ඒ නිසා වැව කැඩුනා කියලා කිව්වහම වැව කැඩුනා කියලා කිව්වහම ගමේ වැව කැඩුනා කියලා කිව්වහම ගොවියට දැනුනේ මොකද්ද? තමන්ගේ මුළු සේසතම නැති වුණා වගේ. වැව් කියන්නේ නිකම්ම බැම්මක් බැඳලා වතුර එකතු කරපු එකක් විතරක් නෙමෙයි. වැවක් කියලා කියන්නේ සංස්කෘතියක්. ඒ වැවත් එක්ක තමයි ගම ගොඩ නැගුණේ. ඒ වැවත් එක්ක තමයි ගමේ ආර්ථිකය හැදුනේ. ඒ වැවත් එක්ක තමයි මිනිස්සු 365 දවසම ජීවත් වුණේ. වැවේ මාළු ටික අල්ලගත්තා වගේම වැවෙන් මලක් කඩාගත්තා වගේම උදේ හවස නාන්න, රෙදි ටික හොද ගන්න, ජීවිතේ එදිනදා කටයුතු යන්න, සතා සිව්පාවට වතුර ටික පොවන්න, ඒ වගේම කෘෂි කර්මාන්තයට වතුර ටික හරව ගන්න වැව ඒ තරමට අපේ ජීවිතවලට සම්බන්ධයි. ගරු සභාපතිතුමනි, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 630කට වැඩි ප්‍රමාණයක් කැඩුනා. සමහර ඒවා අපි කැපුවා. සමහර ඒවා ගොවියෝ වැව කැඩෙන එක නවත්තන්න වාහන කැපුවා. වැව කැඩෙන එක නවත්තන්න පිටවාහනේ ජඹුර වැඩි කරා. එහෙම ගොවියාත් මහා වැස්සේ මේ කුණාටු අස්සේ මහා ප්‍රයත්නයක් දරුවා. ඒ මිනිසුන්ට ජාති ආචාරය හිමි වෙන්න ඕනේ. හෙට දවසේ රටේ මිනිසුන්ට බත දෙන්න තමයි මේ වැඩේ කරේ. හෙට දවසේ රටේ මිනිසුන්ට කෑම ටික දෙන්න, එළවලු ටික දෙන්න මේ වැඩේ කරේ. ඒ සමහරු කියනවා මේ වැව් හදන එක මේ වැලි කොට්ට දාලා හරියන්නේ නැහැ කියලා ගායන්ත මන්ත්‍රීතුමා සමහර මන්ත්‍රීවරු කිව්වා ඔබතුමාලගේ. අපි කියන්න ඕනේ වැවක් හදන තැනට එන්නකෝ බලන්න. වැවක් හදන තැනකට ඇවිල්ලා කැඩිච්ච වැවක් හදන්නේ කොහොමද කියලා බලන්නකෝ. අනුරාධපුර එක වැවකට ගායන්ත මන්ත්‍රීතුමා වැලි කොට්ට 18000ක් ගහලා අපි නවත්තගත්තා. මතක තියාගන්න මේ ඒ බැම්ම කැඩුණ තැන් දෙකකින් ඒ බැම්ම කැඩුණු තැන් දෙක ඒ වැව් මේ වෙනකොට වැලි කොට්ට 1,50,000කට වැඩි අපි පාවිච්චි කරලා තියෙනවා වැව් 65ක් හදන්න. වැව් 65ක් හදන්න. ගරු සභාපතිතුමියනි, ඒ වෙනුවෙන් අපි අපේ ගෞරවය පිරිනමන්න ඕනේ. ත්‍රිවිධ හමුදාවේ සියලුම ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන් මේ කටයුත්තට දායක වෙන රට පුරා පොලිසිය, සිවිල් ආරක්ෂක සේවා, ඒ වගේම ගමේ මිනිස්සු ගෙදර තියෙන එළවලු ටික නැත්තම් Tamanට දෙන්න පුළුවන් මඤ්ඤොක්කලේ තම්බන් ඇවිල්ලා මේ වැඩ කරන මිනිස්සුන්ට කන්න දීලා, තමනුත් එතන ඉඳන් පස් ටික වැලි ටික පුරවලා දීලා Tamanගේ වැව ප්‍රතිසංස්කරණය කරගන්නව. මොකටද? මේ අපි ඉන්නේ මහකන්නේ මේ වැහි වලට වතුර ටික එකතු කරගත්තොත් තමයි දැන් මාසයක්, සති 3ක් නැත්තම් සති 4ක් ඉතුරු වෙච්ච ගොයම තියෙන්නේ. ඒ පැල ගොයමට අවශ්‍ය කරන වතුර ටික ඕනේ ඉස්සරහට. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමියනි, අපේ විපක්ෂයක මන්ත්‍රීතුමෙක් කිව්වා අපි ලක්ෂ 5ක් නෙමෙයි 6,30,000 හෙක්ටයාර් වවලා තිබුණා. මේ අවුරුද්දේ අපේ ටාගට් එක 8,40,000ක් හෙක්ටයාර් වවන්න. මොකද අතරභාග වගා කරන්න සූදානම් කර භූමීන් තිබුණා. ඒවත් සමහර ඒවා විනාශ වුණා. මේ සමස්ත හානිය මම මේ කියන්නේ කුඹුරු වලට විතරක් හෙක්ටයාර් වලින් ගත්තොත් ගරු සභාපතිතුමනි හෙක්ටයාර් 1,06,000ක් වගා කරලා තිබිච්ච භූමියයි සමස්ත භූමිය ගත්තාම හෙක්ටයාර් 8,40,000ක්. මේ 8,40,000න් 115කට ආසන්න ප්‍රමාණයක් හානි වුණා. අපි මේකෙන් 100ට මේ 1,06,000න් හෙක්ටයාර් 80,000කට වැඩිය වගා කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් අනුරාධපුරේ හෙක්ටයාර් 20,000ක් විතර සමස්තයක් ලෙස පාඩු වුණා. සම්පූර්ණ ලෙස මේකෙන් 17,000ක් පමණ නැවත වගා කරන්න පුළුවන්. අනිත් ඒවා වගා කරන්න බෑ. හේතුව තමයි ආරං ගිහිල්ලා මුළු කුඹුරුම වැලි වලින් පිරීලා. ඒ නිසා ඒ ගොවියන්ට 1,50,000ක් හෙක්ටයාරයකට රජය දුන්නේ නිකන් නෙමෙයි. වගා කරන්න පුළුවන් නම් නැවත වගා කරන්න. වගා කරන්න බැරි වෙච්ච අයට ආපහු වගා කරන්න බැරි වෙනවා නම් ආපහු ඒගොල්ලන් ජීවත් වෙන්න ඕන 1,00,000ක් හෙක්ටයාරයක් වෙනුවෙන් ලබා දුන්නා. ඒ නිසා මේ වැව් තමන්ගේ ජීවිත භවයේ නඩත්තු කරපු ගොවියට, වැව් තමන්ගේ පවුල වගේ තමන්ගේ ගමේ සාමූහික සහයෝගයේ සහෝදරත්වය එකට එකතු වෙච්ච වැව කඩන් ගියාට පස්සේ ගොවියට දැනුනේ වේදනාවවත් අඩුම තරමේ මේ විපක්ෂයට දැනෙලා නැහැ. වැවත් එකක් හදන තැනකට ගිහිල්ලා වැලි කොට්ට ටිකක් ගහලා වැලි කොට්ට ටික දාලා මේ ජනතාවත් එක්ක එකතු වුණා නම් මේ පීඩාව, මේ වේදනාව මේක දැනෙනවා. ඒ නිසා මම කියන්න ඕනේ ගරු සභාපතිතුමියනි, මේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් රජ රට අපිට විශේෂයි වැව් ටික. ඒ නිසා වැලි කොට්ට ගහලා නෙමේ ගොවියන්ට පුළුවන් නම් අල්ලෙන් වහලා හරි මේ වැව් ටික රැක ගන්න ගොවියෝ වැඩ කරනවා. මොකද මේ මහ කන්න දෙන්න ඕනේ. සමහර වැව් තියෙනවා මහ කන්න විතරයි වැඩ කරන්න පුළුවන්. මොකද ඊළඟ යල් කන්න වැඩ කරන්න වතුර ටික තියාගන්න බෑ. මොකද එහෙම කරොත් එහෙම ඊළඟ මහේ වතුර ටික එකතු කරන්න වැව හදා ගන්න බෑ. ඒ නිසා මේ මහ කන්න වැඩ කරලා ලබන යල් කන්න අතහැරලා වැව හදලා ඊළඟ මහ කන්නට වතුර ටික එකතු කර ගන්න තමයි ගරු මන්ත්‍රීතුමා දැන් ගොවියෝ සූදානම් වෙන්නේ. ඒ තරමට ගොවියට වැව වැදගත්.